ආයුබෝවන් ඔයාලා හැමෝටම. ඔයාලා අහලා තියෙනවද සමහර අය කියනවා වම්බටු ආහාරයට ගැනීමේදී වම්බටු වල පොත්ත ඉවත් කරන්න කියලා. ගොඩක් අයට මේ කාරණාව ප්‍රශ්නයක් වෙලා ඇති. ඉතින් මේ කතාවේ ඇත්ත නැත්ත ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් ඔයාලා තාමත් විදුනන YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා notification එක on කරලා මේ වීඩියෝ එක බලන්න. අපිත් එක්ක එකතු වෙන්න යාළුවනේ. වම්බටු කියලා කියන්නේ තන්තු විටමින් සහ khනිජ ලවණ අඩංගු පෝෂණ පදාර්ථ බහුල ආහාරයක්. වම්බටු විවිධ ප්‍රමාණයෙන් සහ වර්ණයෙන් යුත් ප්‍රභේද රාශියක් දැක ගන්න පුළුවන්. දම් කොළ සුදු පැහැයට හුරු වම්බටු ප්‍රභේද ලංකාවේ වෙළඳපොලේ දැක ගන්න පුළුවන්. මේ අතරින් තද දම් පැහැති සමක් සහිත වම්බටු තමයි බහුලවම දක්නට ලැබෙන්නේ. පරීක්ෂණයක් සඳහා යොදාගත් නැවුම් වම්බටු සාම්පල් වලින් 23%ක විෂ කෘෂි රසායනික ද්‍රව්‍ය අඩංගු බව මෑතකදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යා හා තාක්ෂණ අධ්‍යයන අංශය මගින් සිදු කළ පරීක්ෂණයකදී අනාවරණය වෙලා තියෙනවා. ඒ හින්දා වම්බටු ආහාරයට ගැනීමේදී වම්බටු වල පොතු ඉවත් කළ ආහාරයට ගැනීම තමයි වඩාත් සුදුසු වන්නේ. හැබැයි ඉතින් වම්බටු මෝජු එහෙම හදද්දි වම්බටු වල පොත් ඉවත් කරන්න විදිහක් නැහැනේ. ඒ වගේ වෙලාවට අපිට කරන්න විකල්පයක් නැද්ද? තියෙනවා. ඒ වගේ වෙලාවට ඔයාලට කරන්න ඕන වම්බටු කපන්න කලින් විනාකිරි හෝ ලුණු මිශ්‍ර ජලයෙන් සෝදන එක. එහෙම කරපුවාම වම්බටු වල තියෙන එම විෂ රසායනික ඉවත් කරගන්න පුළුවන් කියලා පරීක්ෂකයන් වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා. ඉතින් අද අපි මේ කියලා දුන්න කාරණය ඔයාලගේ ජීවිතේට සෞඛ්‍යයට ඉතාම වැදගත් වෙයි කියලා අපි හිතනවා. ඉතින් වීඩියෝ එක හොඳ නම් ලයික් කරලා ඔයාගේ අදහස කමෙන්ට් කරගෙන යන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.